මොකද වුණේ අන්තිමට දෙන්නම මැරුණා. ධනවතා ගියා නරකාදියේ ගිනි දැල් මැද්දේ දුක් විඳින්න. දුප්පතා ගියා ස්වර්ග රාජ්‍යයේ ස්වාමින් වහන්සේ ළඟ ආබ්‍රහම් තුමාගේ තුරුලේ සැප විඳින්න. මෙහෙම තමයි ජීවිතේ. බලන්න දැන් අපේ රට තුල අමුතු ජාතියක සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතිනවා. මේක පත්වෙන රජයන්ගෙන් පවතින තීන්දුවක් නෙවෙයි. මේක මේ යම් යම් ආයතන සංස්ථා කරගෙන යන වැඩපිළිවෙල. දැන් මේ බලන්න මේ ළඟදී ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය අප රට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංචාරක ව්‍යාපාරය තුළින් ධනය ඉපදවීම සඳහා සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩදීම කරන්න ඕනේ කියලා ලිපියක් යවලා තියෙනවා. මේ රටේ පාලකයෝ මෙවැනි ලිපි යැවීම ගැන දන්නවද? අවබෝධයක් ඔවුන්ට තියෙනවද? මේ අපේ දරු පරම්පරාවේ දරුවන්ව මෙවැනි අවගති සඳහා යොමු කරන්නට අපිට පුළුවන්ද? අපේ රටේ වැඩිම සම්පත මොකක්ද? පුද්ගල සම්පත. පුද්ගලයන් අතරින් වැඩිම සම්පත මොකක්ද? දරු සම්පත. දරු සම්පත එපා කියන ලිංගිකත්වයේ නීති රීති වලට යට වෙච්ච ලිංගිකත්වයේ උඩින්ම තියාගෙන කටයුතු කරන ආදරය, ප්‍රේමය, කරුණාව බෙදා ගැනීම වැනි උතුම් ගුණාංග පැත්තකට දාලා ආගමික ගැන්වීම් පැත්තකට දාලා ඒවා සත පහකටවත් ගණන් ගන්න නැතුව මේ රට තුලට මෙවැනි දේවල් ඉදිරිපත් කරන්නට මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බෑ. මොනම රජයකටවත් අපිට ඒක කරන්න දෙන්න බෑ. අපේ දරුවන්ව අපි ආරක්ෂා කරන්නට ඕනේ. ඒ අපේ අනාගතය අපේ රටේ. නිසා මේ සමලිංගිකත්වය උපතින්ම උරුම කරගෙන බිහි වෙච්ච අයට අපි ගෞරව කරන්න ඕනේ. ඒ අයගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්නට ඕනේ. අපි ඒ අයව කොන් කරන්නට හොඳ නෑ. ඒ අයව පිළිකුල් සහගතව සලකන්නට හොඳ නෑ. නමුත් ඒක ජීවිත ක්‍රමයක් බවට හරවන්නට ඉඩ දෙන්න බෑ අපිට. එය සෞඛ්‍යමය අතින් එවැනි ප්‍රශ්න නැති දරුවන්ගේ කර උඩටත් පටවන්න දෙන්න බෑ. අපේ දරුවන්ව සමලිංගික ලෝකේ සමලිංගික උවමනා එපාකම් තියෙන සංචාරකයන්ගේ ගොදුරු බවට පත් කරන්නට දෙන්න බෑ. ඒ අපේ දරුවෝ. ඒ අය වෙනුවෙන් අපි කැප වෙන්නට ඕනේ. නැත්නම් අපේ රටේ අනාගතය විනාශ වෙනවා. ඒ වගේම මේ සමහර වෙලාවට මේ කියනු ලැබුවා මේ ළඟදී මේ ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩෝම් බෙදන්නට ඕනේ කියලා. කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ? මේ අපේ රටද මේ ලංකාවද? ඇමරිකාවද? එංගලන්තෙද? ඕස්ට්‍රේලියාවද? මේ ලංකාව. ලංකාවට මේ වගේ එන්න ඕනේ නෑනේ. මේ අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩපිළිවෙළවල් මේවා. අපිට ඉපැරණි සංස්කෘතියක් තියෙනවා. සભ્યත්වයක් තියෙනවා. සීලාචාරකමක් තියෙනවා. වනචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බෑ මොනම රජයකටවත්. ඒක අපිට පැහැදිලි වෙන්නට ඕනේ. ඒ නිසා අපි දන්නේ නැහැ මේ තීරණ රටේ ඉහළම තනතුරු දරන එක්කෙනා දන්නවද කියලා. අපි විශ්වාස කරනවා එයා දන්නේ නැහැ කියලා. එහෙමනම් කරුණා කරලා ඕව නවත්තන්න. ඕව අපේ රටට ගැලපෙන්නේ නැහැ. මේ සමලිංගික විවාහයන් ලියාපදිංචි කරවීම සඳහා විවිධ මාර්ගවලින් මේ රට තුල දැනටමත් යම් යම් දේවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ ළඟදී අපේ දේවස්ථානයක කාන්තාවන් දෙදෙනෙක් කසාද බැන්දා. කාන්තාවන් දෙදෙනෙක් කසාද බැන්දා. හොරෙන් පියතුමා රවට්ටලා හෝර්මෝන වලින් බේත් අරගෙන එක කාන්තාවක් රැවුලක් හදාගෙන
පියතුමාව රවට්ටන්න. මෙහෙම තමයි මේගොල්ලෝ කසාද බැන්දේ. මේක කසාදයක්ද? පිරිමි දෙන්නෙකුට කසාද බැඳලා මොකද්ද ගත කරන්න පුළුවන්? කසාද ජීවිතේ. ගෑනු දෙන්නෙකුට බැඳලා මොනවද කරන්න පුළුවන්? මොකද්ද මේ විහිළුව? මේ බටහිර රටවල් වල සමහර ක්‍රිස්තියානි කියලා කියා ගන්නා රටවල් වල සංස්කෘතිය දැන් විනාශ වෙලා ඉවරයි. ඒ රටවල් වල සංස්කෘතික උරුමයන් මෙහාට ගේන්න දෙන්න බෑ. සල්ලි ටිකක් හොයාගන්න. ඔය සල්ලි අපිට එපා. අපි දුප්පත්කමට පුරුදු වෙන්නම්. අපේ රටේ මිනිස්සු දුප්පත් මිනිස්සු, ඒක ඇත්ත. නමුත් අපිට ප්‍රතිපත්තියක් තියෙන්නට ඕනේ. ආගම ධර්මයක් තියෙන්නට ඕනේ. සීලාචාරකමක් තියෙන්නට ඕනේ. මේවා කරන්නට ඉඩ දුන්නොත් අපිට ඇති වෙන ප්‍රශ්න වැඩි වෙනවා සමාජය තුළ. ඒක අපි මතක තියාගන්නට ඕනේ. ඒ නිසා කරුණා කරලා අපි මේ නායකයන්ට, රජයේ නායකයන්ටත් කියා සිටින්නේ මෙවැනි දේවල් කරන්න එන්න එපා. කරුණා කරලා අපේ රටේ සભ્યත්වයක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා, ආගම ධර්මයක් තියෙනවා, විශේෂයෙන්ම බෞද්ධ ප්‍රතිපත්ති අනුව හැදිච්ච සමාජයක් තියෙනවා. මේ සමාජ ප්‍රතිපත්ති වෙනස් කරලා මේ සංකර දේවල් මේ රටට ගෙනල්ලා අපේ දරු පරම්පරාව අනාගතේ විනාශ කරන්න දෙන්න බෑ අපිට කොහොමදවත්. ඒක මතක තියාගන්න ඕනේ ඔය කොයි කවුරුත්. නායකයන්ගේ පටන් පල්ලෙහා මට්ටම් වල ඉන්න නිලධාරීන්. ඔය සංචාරකයින් මෙහාට ගේන්නට ලියුම ඉරවුව ඒ නිලධාරියා දන්නවද දන්නේ නැහැ මේවායේ ප්‍රතිඵල මොනවද කියලා. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා, දුක් බරිත වෙනවා. මෙවැනි දේවල් අප රට තුලට බිහි කෙරලීමට කටයුතු කිරීම ගැන දැන් ඉදිරිපත් වී තිබෙන තත්වයන් තුල. ඒ නිසා මේ දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස අපි අපේ ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් ඊ타මත්ම ඕනෑකමින් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. මෙය අපි දෙව්මවුන්ටත් ප්‍රකාශ කළ යුතුයි. මොකද මේකත් අපිට දැන් එන ගැටයක් තමයි මේ තත්ත්වය. මේවා විසඳා ගන්නට ඕනේ. මේවා නැති කරන්නට ඕනේ. රටේ විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත්. ඒක ඇත්ත. නමුත් ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කරන එක වැරදි. ඒක කරන්න දෙන්න බෑ. අපේ ඇඟ විකුණලා අපිට රට කණ්ඩ බොණ්ඩ හොයා ගන්න ඕන කමක් නැහැ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා, සීලාචාරකමක් තියෙනවා. ඒ නිසා මෙන්න මේවා ආරක්ෂා කරන්නට කටයුතු කරන්න. ඔය දේවල් කරන නිලධාරීන්, ඒ රජයේ නිලධාරීන් අයින් කරලා දාන්න. ඒගොල්ලන් තියන්න එපා ඔය පුටුවල. පුටු රත් කර අපේ සමාජය පිරිහීමට ලක් කරන්නට ඒ නිලධාරීන්ට ඉඩ දෙන්න බෑ කොයිතරම් ඉහළ පුටුවක හිටියත්. ඒ නිසා මතක තබා ගන්න මා මේ ප්‍රකාශ කරන්නේ මුළු රටේම ජනතාවගේ හැඟීමක් පිළිබඳවයි. අපේ රට තුළට මේ සංකර වනචාරී ගතිගුණ ගෙන එන්නට ඉඩ දෙන්න එපා. ඒක නවත්තන්න. අපි දේව අම්මාටත් කනලව් කරලා කියන්නේ මෙන්න මේ වගේ තියෙන ප්‍රශ්න මදිවට අපිට මිනිසුන්ට කණ්ඩ දෙන්න සල්ලි නැතුව යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සු දහස් ගණන් ඉන්නකොට මේ මිනිසුන්ව සන්තෝෂ කරන්නද අපි වියදම් කරන්න ඕනේ. ඇයි අපේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න මොන හරි වෙන මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න බැරිද ඔය කට්ටියට? මේවද කරන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී මා ඊ타මත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. කරුණා කරලා අපේ රට විනාශ කරන්න එපා මේ වගේ වැරදි ප්‍රතිපත්ති තුලින්. අපේ සමාජය තුල විශේෂයෙන්ම බුද්ධ ආගමේ තියෙන සිද්ධාන්ත අනුව සංස්කෘතියක් හැදිලා තියෙනවා අවුරුදු 10 ගණනක. ඒ සංස්කෘතියෙන් අපිත් පෝෂණය වෙනවා. ඉන්නේ ඒ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න රට දියුණු කරන්න. නමුත් මෙහෙම නෙමෙයි. මම දන්න තරමට මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වල යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් අනුව තමයි දියුණු කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආගම පාවා දෙන්නේ නැහැ කවදාවත්. සල්ලි වලට. ඒ නිසා අපි සීලාචාර විදියට හිතන්න පුරුදු වෙමු කියලා නැවත වරක් මම ප්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාටම දේව මාතාන් වහන්සේට පැමිණෙන්න, දේව මාතාන් වහන්සේගෙන් ඉල්ලන්න හැම දෙයක්ම උන්වහන්සේ ඔබට ලබා දෙනවා.
ඒ සියලු දෙයක්. මොකද උන්වහන්සේ අපට නිමක් නැති ලෙස ආදරය කරනවා. ස්වර්ගීය දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වෙන බලගතුම මැදිහත්කාරිය තමයි මරිය වහන්සේ. සියලුම සුද්ධවන්තයන්ටත් වඩා බලවත්ම මැදිහත්කාරිය ඇයයි. ඒ නිසා ඇය වෙත එන්න, ඇවිල්ලා ඇයට කන්නලව් කරන්න, ඇයට කියා සිටින්න. අවංක හදවතකින්, පිරිසිදු හදවතකින් පාපුච්චාරණය කරලා ඔබ යම් දෙයක් එතුමියගෙන් ඉල්ලනවාද? අන්න ඒ දේ ඔබට ලැබෙනවාමයි. ඒ නිසා ඒ විශ්වාසයෙන්, ඇය වෙත ඇති ආදරයෙන්, ආදරණීය අම්මේ කියලා කතා කරලා ඔබගේ හදවතේ ඇති කරදරය, වේදනාව ඇයට කියන්න. ඇය ඔබට සානය දෙනවා ඇති. ආමෙන්. උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින සේක. ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායකයන්න්ද වන සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන්න් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පවකමා සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මළවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. විශ්වාසකයින්ගේ ඇදුම් ඔබගේ පිළිතුර